හිච්චා මෞතුමියනි තුනට කවුන්ටිං ක්ලාස් නේද? අනේ අපේ හිච්ච කාමරයට දුවල ගිහි ක්ලාස් එකට ජොයින් වෙනවා. මෙහෙම කතන්දරයක් දන්නේ නැති හිච්චගේ තාත්ත කාමරේ දොර ගාවට එනවා. හිච්චා අද වොෂ්රූම් ගියාද? ඇහෙනවද පැහැදිලිව පේනවද? ඔව් කොමඩ් එක ෆ්ලෂ් කරලා දාවේ. මං කියන දේ පැහැදිලිව පේනවද ඇහෙනවද? ඒක ඇතුළට නහයක් කරන් යන්නේ. අනික මම නොදන්නේ ඔබේ මතක ගැන. කොතනින්ද නැවැද්දේ මම නවත් පුදනක් අත බලන්න මතක නැහැ නේද? මට නම් මතකයි. මතකයි? හොඳට මතක් කරපන් ඇතුළට ගිහලා මොකද්ද කරේ කියලා. කොතනද නැවැද්දේ? පුරුතල් ලිපි ද්‍රව්‍ය ලබා ගැනීම. ඈ? මොනවද මං කියන්නේ? උඹට පයිතියන්ද? ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම කියන කොටස කතා කරේ. ඔව්. පයිතියන්ද ඔව් කියන්නේ? එකට එක කියන්නම කන පල්ලා හරිද? තාම අපි ගණන් හදන්න තාම ප්‍රවිෂ්ඨ වුණේ නැහැ. හරි? හරි තමයි. මේ ලෝකයකෝ අවංකව ළමයෙක්ගේ සාර්ථකත්වයක් දකින්න මහන්සිනේ තුන්ගොල්ලයි. අම්මයි තාත්තයි ගුරුවරු. ඒ තුන්ගොල්ලන්ට ගරු කරන පුරුදුයක්. ඕක නෙවෙයිනේ තුන. ඈ? පෙර උඹේ නම දැක්ක මට උගන්නන්න. ගියාම බලන්න තව කවුද එහෙනම් ළමයාගේ සාර්ථකත්වයට මහන්සි වෙන්නේ කියලා. බැංකු ණය. බැංකු ණය? හිච්චා ඔබ මාව විහිළුවකට ගත්තද? ආයක තුනද? ඔව්. මට බෑ